හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. කොහොමද ඉතින් නිමට දවස් ටිකක් ගෙවිලා යන හින්දා ඔන්න ඉතින් ආවා අපි 24 වෙනිදා වන් ගෝල් ෆේස් එක පැත්තේ. මමයි තව යාළුවෝ දෙන්නෙකුයි තමයි පොඩ්ඩක් ඇවිදින්න කියලා හිතාගෙන ආවේ. ඔන්න ඔයාලට පේනවා ඇති අපි මුලින්ම ආවේ ක්‍රිස්මස් ට්‍රී එක ගාවට. අපි එද්දී උදේ 9 විතර වෙලා එතකොටත් පේනවනේ කොච්චර සෙනග හිටියද කියලා. නත්තලට කලින් නිසා වෙන්න ඇති ටික ටික සෙනග පිරමින් තමයි තිබ්බේ. ඔන්න ඉතින් එතනට ඇවිල්ලා ඉවර වෙලා චුට්ටක් බලාගෙන හිටියා. ඒක දිහා ඒක පුදුම ලස්සනයි, පිස්සු හැදෙනවා ඇත්තටම ළමයි. ඒක මාරම ලස්සනයි. ඒකේ ලයිට්ස් එතකොට ඩෙකරේෂන්ස් කලර්ස් ඒවට පුදුම විදිහට වශී වෙනවා. හොඳයි ඉතින් බලාගෙන ඉඳලා ඉවර වෙලා ඔන්න ඉතින් අපි වටේ චුට්ටක් බැලුවා. සෙනගත් වැඩි බඩගින්නෙත් හිටියේ කොහෙටද මුලින්ම යන්නේ කියලා. ඉතින් ඔන්න චුට්ටක් අපහු උඩට ඇවිල්ලා ඉවර වෙලා ඇවිදලා ඉවර වෙලා බඩගිනි නිසා අපිට ෆුඩ් කෝට් එක පැත්තෙත් යන්න උවමනාව තිබ්බා. ඉස්සරහට තියෙන YFM ස්ටුඩියෝ එක ගාවදී අපිට ෆ්‍රී හම්බුණා හොට් චොකලට් එකක්. ඒකත් දීලා ඉවර වෙලා ඔන්න අපහු බඩගින්නට මොන හරි කන්න කියලා හිතාගෙන ෆුඩ් කෝට් එක පැත්තේ ආවා. ඉතින් ඔන්න ওই විදිහට ෆුඩ් කෝට් එක පැත්තේ ඇවිදලා ඉවර වෙලා මොන හරි කන්න තමයි හිතාගෙන ආවේ. අපි ගියා ක්‍රේප් රානායකට. ඊට පස්සේ ක්‍රේප් රානායකට ගිහිල්ලා ඉවර වෙලා අපි ඕඩර් කරා සේවරි ඇන් ස්වීට් කියන රේන්ජස් දෙකෙන් ක්‍රේප්ස් දෙකක්. ඉතින් දෙකක් try කරලා බලන්න ආසාවෙන් හිටපු නිසා ඉතින් ඒ නිසා රේන්ජස් දෙකෙන්ම දෙකක් ඕඩර් කරලා ඉවර වෙලා ඒක අපිට ලැබෙන්න විනාඩි 25ක් 30ක් විතර යනවා කියපු හින්දා අපි චුට්ටක් වටේ ඇවිත්තා. මොකද මේ ලන්ච් එකට කොහෙන්ද කන්නේ කියලා කල්පනා කර කර හිටිය නිසා ලන්ච් එකට ගන්න ෂොප් එකකුත් බලලා ඉවර වෙලා අපි ආපහු ගියා උඩට. අපි ගියා මිනිසෝ එකට. ඔය පේන්නේ ඒක ඇතුළේ ඒක හරිම කියුට් හරිම ෂෝක් ලස්සන කියුට් දේවල් ගොඩාක් තිබ්බා. බඩු ටිකක් ගන්න තුම්නාම තිබ්බ නිසාම චුට්ටක් ඇතුළට ගිහිල්ලා බලලා ඉවර වෙලා අපි ගිහිල්ලා ඉවර වෙලා ওই විදිහට ඔන්න මිනිස්සු එක ඇතුලේ අනේ එන්නේ හිතෙන්නේ ඒ තරම්ම කියුට් දේවල් ගොඩාරියක් තියෙනවා ලස්සනයි. බලලා ඉවර වෙලා ඔන්න ওই විදිහට තමයි අපි ඇතුලේ ඇවිත්තේ. ඔන්න ඉතින් මේ ට්‍රැවල් කිට් එකත් බැලුවා. බැලුවට ගත්තේ නම් නැහැ. හැබැයි ඒකත් හරිම කියුට්. පේනවනේ ඒක හරිම ලස්සනයි. අපි ඉතින් ඔන්න ඊට පස්සේ ඕඩර් එක රෙඩි වෙලා කියලා හිතුනේ. හින්දා විනාඩි 25ක් ගියාට පස්සේ පල්ලෙහාට ආපහු ආවා. ඔය ඉන්නේ ඉතින් අපි තුන් දෙනා තමයි. මගේ යාළුවෝ දෙන්නත් එක්ක ඔන්න ආපහු අපි ආවේ පල්ලෙහා ක්‍රේප් රානායක පැත්තට. ඔය විදිහට ඇවිදගෙන ගියා. ඕඩර් එක රෙඩි වෙලා ඇති කියලා හිතාගෙන ඒ වුණාට ඕඩර් එක රෙඩි වෙලා තිබ්බේ නැති නිසා අපි ආපහු ෆුඩ් ස්ටුඩියෝ එක පැත්තට ආවා. ලන්ච් එක කොහෙන්ද ගන්න කියලා තීරණය කරන්න. ඔන්න ඔය විදිහට අපි චුට්ටක් වටේ ඇවිදලා ඉවර වෙලා බැලුවා. එතකොටම ඔන්න අපිට කිව්වා අපේ ඕඩර් එක රෙඩි වෙලා කියලා. ඒ හින්දා අපි ආපහු ක්‍රේප් රානායක පැත්තට ආවට අපේ ඕඩර් එක එතකොටත් ලෑස්ති වෙමින් තමයි තිබ්බේ. ඔයාලට පේනවා ඇති. ඉතින් එතන තව චුට්ටක් විනාඩි 5ක් විතර හිටියා. ඒ ඉඳලා ඉවර වෙලා තමයි ඔන්න ක්‍රේප්ස් දෙක මගේ අතට ආවේ. මම ඔය කිව්ව සේවරි රේන්ජ් එකෙන් සහ ස්වීට් රේන්ජ් එකෙන් දෙකක් තමයි මම ගත්තේ. එකක් මට මතක හැටියට සේවරි බේකන් කියන ක්‍රේප් එක, අනිත් එක නිව්ටෙලා ඇන් කිට් කැට් කියන ක්‍රේප් එක. ඒ දෙකම රසයි. හැබැයි අපි වැඩිපුරම ආස වුණේ අර සේවරි රේන්ජ් එකේ එකට. ඊට පස්සේ ගියා ස්පාසිලෝන් එක පැත්තේ. එතන නම් ඒක දිව්‍ය ලෝකයක් වගේ. ඒක පුදුම සුවඳයි. එතනින් යද්දී අපි ගියේ බොඩි ස්ප්‍රේ එකක් බලන්නත් එක්ක ගිහිල්ලා ඉවර වෙලා ඇත්තටම හිතා ගන්න බෑ මොකක් ගන්නද කියලා. ඒ තරමටම එතනට ගියාට පස්සේ ඒ සුවඳට වශී වෙනවා ඇත්තටම. ඉතින් ඔය විදිහට අපි පොඩ්ඩක් ඇවිදලා ඉවර වෙලා බැලුවේ අපිට ගැලපෙන එක හොයා ගන්න. ඉතින් ඒ වෙද්දී සෙනග ගොඩක් හිටිය ඇතුලේ. ඒකෙත් ඉඳලා ඉවර වෙලා අපි ආපහු ආවා ක්‍රිස්මස් ට්‍රී එක පැත්තට. ඒක දිහා කොච්චර බැලුවත් ඇත්තටම එපා වෙන්නේ නෑ මට නම්. එතනට වෙලාම බලාගෙන ඉන්න හිතෙනවා. ඒ තරම්ම ඒක පුදුම ලස්සනයි. මන් දන්නේ ගිය පාරටත් වඩා මට හිතෙනවා ඒක ලස්සනයි කියලා. හැබැයි මම පස්සේ දැක්කා 25 වෙනිදා මේක චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ආව ළමයි අපේ ලන්ච් එක ගන්න අපි තෝරගත්තේ ෆුඩ් ස්ටුඩියෝ එකේ තියෙන චයිනා එක්ස්ප්‍රස් කියන ෂොප් එක.
ඉතින් අපි එකට ඇවිල්ලා ඕඩර් එකක් දැම්මා මෂ්රූම් රයිස් එකක්. ඒක එනකන් මම ගිහිල්ලා මැජික් කෝන් එකෙන් කෝන් එකක් අරන් ආවා. ඒක මෙක්සිකානන් කියන කෝන් එක හරිම රසයි. චීසි ඇන්ඩ් බටර්. ඒක රුපියල් 500ක් වගේ තමයි උනේ. ඒ 500ට නම් මාරම ලාභයි. මොකද මාරම රසයි ඒක. මේකත් කන ගමන් ඊළඟට අපි ඕඩර් එක ආවා. ඔයාලට පේනවා ඇති මේක මෂ්රූම් රයිස් එකක් අපි 3 දෙනාට හොඳටම ඇති. ඒක හරිම රසයි. ඉතින් ඒකත් එක්ක ඒක කාලා ඉවර වෙලා ඔන්න අපි ආපහු ෆොටෝස් දෙක තුනක් ගත්ත මේ ක්‍රිස්මස් ට්‍රී එක ආවා. ඔයගලන්ට පේනවා ඉතින් එතනින් නම් ඉතින් යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය යන්න හිතුනේම නැහැ. ඔන්න ඔය විදිහට මේ ෆොටෝස් ටිකක් අරගෙන අපි ඉතින් එළියට එන්න ආවා. මොකද අපි 5 වෙනකොට ආපහු ටවුන් එකෙත් එන්න ඕන නිසා ඉතින් ඇවිල්ලා ඔන්න ඔය විදිහට ෆොටෝස් දෙක තුනක් ආයෙත් අරගෙන අපි බස් එකට නැගලා ගෙදර එන්න ආවා. එහෙනම් ඉතින් ළමයි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. බයි.